ආයිබෝවන් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමෝම. අද අපි ඔයාලට අරගෙන ආවේ ඔයාලා ගොඩ දෙනෙක් නිතරම අපෙන් ඉල්ලන මාරි බිස්කට් පුඩින් රෙසිපියයි. ඉතින් බටර් අයිසින් නැතිව හරිම රසට මේක හදාගන්න විදිහ අද මම ඔයාලට කියලා දෙනවා. ඉතින් අපි බලමුකෝ මේක හදාගන්නේ කොහොමද කියලා. මේක හදන්න මම අද චොක්ලට් මාරි බිස්කට් ග්‍රෑම් 300ක් වගේ තමයි අරගන්නේ. ඉතින් ඒක පැත්තකින් තියලා දැන් අපි මේ හදාගන්න යන්නේ මෙන්න මේ රසම රස පේස්ට්‍රි ක්‍රීම් ෆිලිං එකයි. ඉතින් බිත්තර දාලා තමයි මේක මම අද හදාගන්නේ. බිත්තර දාන්න නැතුව හදන ලේසි ක්‍රමයක් මම ඊට කලින් කරලා තියෙනවා. ඒකේ ලින්ක් එක මම දැන් උඩින් දාන්නම්. මුලින්ම මේ වගේ භාජනයක් අරගෙන ඒකට මම බිත්තර කහමද 3ක් දාගන්නවා. ඒකට මේ දාන්නේ සීනි ග්‍රෑම් 100ක්. වැනිලා තේ හැන්දකුත් මම දාගන්නවා. දැන් මේක හොඳට කලවම් කරගන්න තියෙන්නේ. ඉතින් අතින් විස්ක් එකකින් කරන්න පුළුවන් බීටරයක් පාවිච්චි කරනවා නම් ඒත් කමක් නැහැ. සීනි දිය වෙනකන් කලවම් කරන්න ඕනේ නැහැ. විනාඩියක් විතර කරාම ඇත්තේ. දැන් ඒකට මම මේ දාන්නේ ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 500ක්. ඉතින් ෆ්‍රෙෂ් මිල්ක් නැති අයට කිරි පිටි වලින් හදා ගන්න පුළුවන්. රස්නෙන් දාන්න යන්න එපා. සීතලෙන් හරි කාමර උෂ්ණත්වයේ තියලා හරි දාන්න. මේකත් විනාඩියක් දෙකක් විතර හොඳට මේ විදිහට කලවම් කරගන්න. දැන් මම මේකට දාන්නේ කෝන් ෆ්ලවර් ග්‍රෑම් 60ක්. ඉතින් කෝන් ෆ්ලවර් නැති අයට සාමාන්‍ය පාන් පිටි දාන්න පුළුවන්. දැන් ඒකත් හොඳට කලවම් කරගන්න. දැන් මම මේක මද ගින්දරේ ලිපේ තියලා එක දිගට හැඳි ගන්න යන්නේ. විනාඩි 3ක් වගේ යන තැන මේක ඝනකම් වේගන එනවා. එතකොට ලිප ඕෆ් කරලා ලිපෙන් බාගන්න. දැන් රස්නි පිටින්ම මම ඒකට විපින් ක්‍රීම් කෝප්පයක් මිලිලීටර් 240ක් දාගන්නවා. ඒක මේ විදියට හොඳට කලවම් කරලා ඒ රසනේ තියෙද්දිම බටර් මේස හැඳි දෙකක් මම දාගන්නවා. ඔයාලට මාජරින් දාන්න පුළුවන්. දැන් ඒකත් දිය වෙනකන් හොඳට කූරු ගන්න. දැන් අපේ පේස්ට්‍රි ෆිලිං එක නැත්නම් මේකට කස්ටර්ඩ් ක්‍රීම් ෆිලිං එක කියලාත් කියනවා. ඒක ලෑස්ති. ඒක දැන් උඩින් වහලා අපි පැත්තකින් තියමු. දැන් අපි බිස්කට් පුඩින් එක හදාගන්නයි යන්නේ. ඉතින් මම මේ වගේ භාජනයක් තමයි අද ගත්තේ. මේක හරි 4 සෙන්ටිමීටර් 20යි 20 තැටියක්. ඔයාලට මේකට ලන්ච් ෂීට් හරි මේ වගේ පාච්මන්ට් කොළ හරි දාන්න පුළුවන්. නොදා හදන්නත් පුළුවන්. එළියට ගන්න ඕන නිසායි මම ඒක කළේ. ඉතින් ෆිලිං එක රස්නෙන් තියෙද්දිම අපිට බිස්කට් පුඩින් එක හදා ගන්න පුළුවන්. ඒක සීතල වෙනකන් ඉන්න ඕනේ නැහැ. ඉතින් මේ මාරි බිස්කට් මම දැන් කිරි පොඩ්ඩක පොඟවලා තමයි මේ විදිහට මුලින්ම යටට අතුරගන්නේ. ඒ කරලා අපේ ෆිලිං එකෙන් කාලක් විතර මම මේ විදිහට දාගන්නවා. දැන් මේ විදිහට ෆිලිං එකයි බිස්කට් එකයි මාරුවෙන් මාරුවට උඩට යනකම්ම අතුරගන්න. මම බිස්කට් 5ක් විතර වෙනම තියාගත්තා. උඩින්ම තියන්න ඕන නිසා ඒක අත්‍යවශ්‍ය නැහැ.
දැන් මම උඩින් දාගන්න චොක්ලට් එකක් හදාගන්න යන්නේ. ඒකට මම ග්‍රෑම් 100ක විතර චොක්ලට් එකක් ගත්තා. ඔයාලා කන්න ගන්න චොක්ලට් එකක් වුණත් කමක් නැහැ. මම ඒකට දැම්මේ තෙල් මේස හැන්දක් දෙකක් විතර. ඔයාලට මාජරින් දාන්නත් පුළුවන්. ඒ කරලා මේක මම මයික්‍රෝවේව් එකේ තමයි රත් කරගත්තේ. තප්පර 45ක් වගේ. ඊට පස්සේ ඒක අරගෙන හොඳට කලවම් කරගන්න. කලවම් කරලා රස්නේ පිටින්ම අපේ පුඩින් එක උඩින් වක් කරගන්න. වක් කරලා මේ විදිහට හොඳට තුනී කරගන්න. ඉතින් විපින් ක්‍රීම් ඉතුරු තියෙනවා නම් ඔයාලට මේ බටර් හරි තෙල් හරි වෙනුවට විපින් ක්‍රීම් මේ සැඳ 3-4ක් දාලා ඒක රත් කරලා පොඩි ගනාෂ් එකක් හදලා උඩින් දාන්නත් පුළුවන්. එතකොට ෆ්‍රිජ් එකේ තියලා ගන්නකොට මේ චොක්ලට් එක හයි වෙන්නේ නැහැ. කපන්න එහෙම හරිම ලේසි. ඉතින් මම කළේ මෙහෙම. දැන් මේ විදිහට බිස්කට් භාග මං උඩින් තිබ්බ ලස්සනට. ඒක අත්‍යවශ්‍ය නැහැ. ඔයාලට කැමති විදිහට සරස ගන්න පුළුවන්. දැන් මේ තැටිය උඩින් වහලා මම ෆ්‍රිජ් එකෙන් දාලා තිබ්බා. මම තිබ්බේ පැය 4ක් වගේ. රෑලි වෙනකන් තියන්න පුළුවන් නම් හොඳට බිස්කට් ටික පෙඟිලා කෑලි කපනකොට ලස්සනට එනවා. දැන් හොඳට කූල් වෙලා තියෙන්නේ අපේ බිස්කට් පුඩින් එක. මේ තියෙන්නේ හොඳට ලේයර්ස් පේනවා. කපලා බලමුකෝ. ඉතින් මං කෑලි 9කට කැපෙන විදිහට තමයි හදාගත්තේ. ඔයාලට ඊට වඩා කුඩා කෑලි කපා ගන්නත් පුළුවන්. මේ තියෙන්නේ. ඉතින් හොඳට ලේයර්ස් පේන්න තියෙනවා. හොඳට ක්‍රීමි ෆිලිං එකක් පේන්න තියෙනවා. කැමති කෙනෙකුට බිස්කට් අඩුවෙන් දාලා ක්‍රීම් එක වැඩියෙන් දාලත් මේක හදා ගන්න පුළුවන්. හොඳට කෑලි සෙට් වෙනවා මේ විදිහට බිස්කට් ලේයර්ස් 3ක් හරි 4ක් හරි දැම්මොත්. ඉතින් හරිම රසයි මේ බිස්කට් පුඩින් එක. ඔයාලත් හදලා බලලා අපිට කමෙන්ට් එකක් දෙන්නකෝ. එහෙනම් ඔයාලට ගොඩාක් ස්තුතියි. ආයෙත් අලුත් රෙසිපි එකකින් අපි හමු වෙමු. ඔයාලට සුබ දවසක්.